අදත් ඔයාලා හැමෝම KM Learning Academy YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපිට Microsoft Excel වලදීත් නිතරම text formatting කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම හිතන්නකෝ. මොකක් හරි ළමයිගේ නම් ටිකක් එහෙම නැත්නම් email address ටිකක් ඒ වගේ දෙයක් අපිට තියෙනවා. ඒක තියෙන්නේ simple අකුරු capital අකුරු කවලමින්. ඒ කියන්නේ නමක් ගත්තොත් පළවෙනි අකුර capital ආයෙත් දෙවෙනි අකුර simple නම් තුන්වෙනි අකුර ආයෙත් capital අන්න ඒ විදිහට කවලමේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක අපිට මේ ටික එක පිළිවෙලකට හදා ගන්න ඕනි. එක්කොත් ඔක්කොම කැපිටල් කරගන්න, එහෙම නැත්නම් ඔක්කොම සිම්පල් කරගන්න. එහෙමත් නැත්නම් පළවෙනි අකුර විතරක් කැපිටල් කරලා ඊටු ටික සිම්පල්. අන්නේ විදිහට ටෙක්ස්ට් ෆෝමැටින් කරන්න අවශ්‍ය වෙන ෆන්ක්ෂන්ස් ටිකක් ගැන තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී අපි කතා කරනවා upper කියන ෆන්ක්ෂන් එක. upper කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ සියලුම අකුරු ටික කැපිටල් කරන්න. කියන upper case වලින් ලියන්න. ඊගාට අපිට හම්බෙනවා lower කියන ෆන්ක්ෂන් එක එතෙන්දී කරන්නේ සියලුම අකුරු simple වලට හරව ගන්නවා. proper කියන ෆන්ක්ෂන් එකෙන් අපිට කරන්න පුළුවන් පළවෙනි අකුර විතරක් කැපිටල් කරලා ඉතුරු අකුරු ටික simple කරන්න. Excel එකට ගිහලා බලමු කොහොමද මේක ප්‍රැක්ටිකල් කරන්න කියලා. දැන් ඔයාලට මෙතන පේනවා එක එක විදිහේ date ටිකක් තියෙනවා. එතන නම් තියෙනවා, email address, ඒ වගේ එක එක date ටිකක් තියෙනවා. මේක දැක්කහම ඇත්තටම බලන්න හරි අමාරුයි නේ. කියන්නේ එක තැනකින් කැපිටල් අකුරක් තියෙනවා, තව තැනකින් සිම්පල් අකුරක් තියෙනවා. මේක මොකක්ද කියලා හිතා ගන්න බෑ. ඒක පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ෆන්ක්ෂන් තුන. ඉතින් මම මුලින්ම upper කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන විදිහ කියන්නම්. මෙතන මම ලියනවා සමානයි කියලා upper කියලා ටයිප් කරගන්නවා. upper කියලා ටයිප් කරලා බ්‍රැකට් එක ඕපන් කරලා දැන් මට ඕනේ මේ A2 කියන සෙල් එකේ තියෙන ටෙක්ස්ට් එකනේ කැපිටල් කරගන්න. එහෙනම් මම A2 කියන සෙල් එකට ක්ලික් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. දැන් ඔයාලට මෙතනදී පේනවා ඒකේ තියෙන අකුරු ටික ඔක්කොම කැපිටල් වුණා. ඒ විදිහට මම ඊළඟ එකත් ආයෙත් ලියලා පෙන්නන්නම්. සමානයි upper කියලා ලියුව ෆන්ක්ෂන් එක. ඊගාට බ්‍රැකට් එක ඕපන් කරලා අපිට කන්වර්ට් කරගන්න ඕන ටෙක්ස්ට් එක තියෙන සෙල් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ මෙතනදී තියෙන A3 කියන එකේ තියෙන වචනේනේ අපිට upper case වලින්, ඒ කියන්නේ capital වලින් ලියා ගන්න ඕන. එහෙනම් A3 කියන එක මෙතන දීලා බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරනවා. අන්න ඒ විදිහට තමයි upper කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා සියලුම අකුරු ටික කැපිටල් කරගන්න. මම මේ ෆන්ක්ෂන් එක පහළම කොපි කරන් එන්නම්. ඊගාවට අපිට හම්බෙනවා lower කියන ෆන්ක්ෂන් එක. lower කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ දීලා තියෙන ඔක්කොම අකුරු ටික සිම්පල් කරනවා. එහෙනම් මම මේ ෆන්ක්ෂන් එකත් මේ විදිහට ලියලා පෙන්නන්නම්. සමානයි කියලා අපිට lower කියලා ටයිප් කරගත්තා. lower කියලා ටයිප් කරලා බ්‍රැකට් එකක් ඕපන් කළා. කලින් එකේ වගේම මම මෙතනදි සිම්පල් කරන්න යන්නේ A2 කියන සෙල් එකේ තියෙන අකුරු. එහෙනම් A2 කියන සෙල් එක සිලෙක්ට් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා එන්ටර් කරාම ඔයාලට මේ විදිහට පේනවා තියෙන ඔක්කොම අකුරු ටික සිම්පල් වුණා. මම A3 සෙල් එකේ තියෙන වචන ටිකත් මේ විදිහට සිම්පල් කරලා පෙන්නන්නම්. සමානයි lower කියලා ටයිප් කරා. ඒ වගේම බ්‍රැකට් එක ඕපන් කරලා A3 කියන සෙල් එක දීලා බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. දැන් ඒ ටික ඔක්කොම සිම්පල් වලින් බලා ගන්න පුළුවන්. මේක පහළට කොපි කරන් එන්නම්. ඊළඟට අපිට ආයෙත් හම්බෙනවා proper කියලා ෆන්ක්ෂන් එකක්. මම ඒකත් මේ විදිහට පෙන්නන්නම්. සමානයි කියලා proper කියලා ලියනවා. proper කියලා ලියලා බ්‍රැකට් එකක් ඕපන් කරලා මෙතෙන්දී මම A2 කියන සෙල් එක සිලෙක්ට් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. දැන් ඔයාලට මෙතනදී පේනවා පළවෙනි අකුර මේකේ කැපිටල් වෙනවා. ඉතුරු අකුරු ටික සිම්පල්. මම ආයෙත් මේ ෆන්ක්ෂන් එක ලියන්නම්. සමානයි කියලා proper කියලා ලිව්වා. ඊගාවට මෙතනදී මම A3 කියන සෙල් එක සිලෙක්ට් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරනවා. මේක මම ආයෙත් පහළට කොපි කරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි upper lower proper කියන ෆන්ක්ෂන් තුන පාවිච්චි කරලා Excel ඇතුලේ text formatting කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් like එකක් comment එකක් දාලා තවත් කෙනෙකුට බලන්න share කරන්න. ඒ වගේම තමයි අපි Excel functions ගැන කරපු තවත් වීඩියෝ තියෙනවා. description එකේ link එක දාලා තිනවා. ඒවත් ගිහලා බලන්න. ඔයා තාමත් KM Learning Academy YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.